බොහෝ කලකට පෙර තම මව්බිමෙන් පිටුවහල් කරන ලද විජය කුමරු සහ ඔහුගේ පිරිස රගත් නැවක් ලංකාවේ රන්වන් වෙරළ තීරයට ළඟා විය. ඔවුන් රට අභ්‍යන්තරයට ගමන් කරද්දී එම පිරිස ගැඹුරු නිශ්ශබ්ද වනාන්තරයකට පිවිසියේය. එහිදී පුරාණ ආත්මයන් සුලංග්‍රලි අතරින් කුඳුරුණවාක් මෙන් දිස්විය. වනාන්තරයේ මැද්දේ අතෑර දමන ලද ගම්මානයක් ඔවුන්ට හමු විය. එය යක්ෂ ගෝත්‍රිකයන්ගේ අමතක වී ගිය නිවහන විය. සෙවණැලි අතරින් අබිරහස් යක්ෂ කුමරිය වූ කුවේනිය මතු වූවාය. ඇගේ දැස් කුතුහලයින් සහ බලයින් දිදුලමින් පැවතිනි. ඔවුන්ගේ ධෛර්ය පරීක්ෂා කරනුවස් කුවේනිය නොපෙනෙන මායා දැල් වියමින් කුමරුගේ පිරිස සිය මායාවින් සිර කළාය. විජයගේ සැබෑකම හා නිර්භීත ගුණයෙන් ප්‍රබෝධමත් වූ කුවේනී පිරිස මුදා හැරිමින් ධීමත් කුමරාට ඇගේ විශ්වාසය ලබා දුන්නාය. කාලය ගතවන විට විජය හා කුවේනී අතර ප්‍රේමය පුබුදුගත්තේය. ඇගේ රහස් මාලිගාවේ ඔවුන් නව ජීවිතයක් ගොඩනැගුවාය. නමුත් ඉරණම නිශ්චයම ලෙස නින්දා සහගත විය. දැන් රජෙකු වූ විජයට ඔහුගේම රටේ කුමරියක් සමග විවාහ වන ලෙස නියම කෙරිණි. එය කුවේනිගේ හදවත බිඳ දමා දැම්මාය. වංචාවට ලක් වූ තනිව සිටි කුවේනි ඇයගේ ජනතාව වෙද ආපසු ගියාය. නමුත් විදේශීය කුමරුට උදව් කිරීම නිසා ඇයට එදිරිව ඔහු නැගී සිටියාය. ඔවුන්ගේ ප්‍රේමය විලාපෙන් අවසන් වූවද විජය හා කුවේනිගේ සබඳතාව නව ජාතියකට උපත ලබා දුන්නේය. එය ලංකාවේ සිංහල ජනතාවගේ ආරම්භය විය.